යාළුවනේ අද මම ඔයාලට ගෙනාවේ පස්වන ගීතාභ්‍යාසයයි. මෙම ගීතාභ්‍යාසයත් ගායනා කරමින් වාදනය කරන්න ඕනි. අපි දැන් බලමු වාදනය සහ ගායනය කරන ආකාරය. අපි බලමු පළමු පෙළ වාදනය කරන ආකාරය. අපි දැන් බලමු දෙවන පෙළ වාදනය කරන ආකාරය. ගායන පරේයෝ ගායන පරේයෝ. අපි දැන් බලමු තුන්වන පෙළ වාදනය කරන ආකාරය. සිටිතියා පේගේ සිටිතියා පේගේ. අපි දැන් බලමු හතරවන පෙළ වාදනය කරන ආකාරය. අපි දැන් බලමු පෙළි හතරම එක සැරේ වාදනය කරන ආකාරය. ගාගී ගායන පරේයෝ සිටිතියා පේගේ වියටුවේ. ගුණු ගාගී ගායන පරේයෝ සිටිතියා පේගේ වියටුවේ. අදට එහෙනම් මම සමුගන්නම්. මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.